මම ඔයගොල්ලන්ට පෙන්නන්නේ ෆොටෝපියා වගේ ඇප් එකක් ගැන. ඉතින් ඔයා මෙන්න මේ විදියට ෆොටෝ වගේ බ්‍රවුසර් එක ඕපන් කරගෙන ෆොටෝපියා කියලා සර්ච් කරගන්න. මම සර්ච් කරගන්නවා මෙන්න මේ විදියට ෆොටෝපියා කියලා. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. මම මෙන්න මේ වෙන ලින්ක් එක උඩ එකපාරට ටච් කරගන්න ඕනි. ඊට පස්සේ මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් ඔයගොල්ලන්ට ඕපන් වෙවි. ඉතින් මේක ඔන්ලයින් ෆොටෝ එඩිටර් එක. ඊට පස්සේ මෙන්න මේ new project කියන එක උඩ එකපාරට ටච් කරගන්න ඕනි. ඊට පස්සේ ඔයගොල්ලන්ට සයිස් එකක් දාන්න වෙනවා. ඉතින් මම YouTube thumbnail සයිස් එක මෙන්නකට දාගන්නවා. ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඔයගොල්ලන්ට බලන්න. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඉතින් මේක ගොඩක්ම Photoshop වලට සමානයි. Photoshop වල චූටි වෙනස්කම් ටිකක් විතරයි මේකේ තියෙන්නේ. මම මේකට ඉතින් බෑග්ග්‍රවුන්ඩ් එකක් දාගන්න හදන්නේ. ඉතින් මම මේ විදියට ගිහිල්ලා මම බෑග්ග්‍රවුන්ඩ් එක තෝරගන්නවා. මම ඩවුන්ලෝඩ් කරගත්ත බෑග්ග්‍රවුන්ඩ් එකක් ඉතින් මට ඕන බෑග්ග්‍රවුන්ඩ් එක මෙන්න මේ විදියට ගෙනල්ලා තියාගත්ත පස්සේ ඔයගලන්ට මෙන්න මේ විදියට ඒ බෑග්ග්‍රවුන්ඩ් එක ඔයගොල්ලෝ ෆොටෝ එක එන තැනට තියාගන්න පුළුවන්. ඔයගලන්ට පේනවා ඉතින් ඊට පස්සේ මේකට මගේ ඉමේජ් එකක් ගෙනල්ලා මම දාගන්නවා. මම මේ ඉමේජ් එක තෝරගන්නවා මෙන්න මේ විදියට ගිහිල්ලා මෙන්න විදියට මගේ ඉමේජ් එක ගන්නවා. ඔයගොල්ලෝ මෙන්න මේ විදියට අරගෙන දාගත්තට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදියට එනවා ඔයගොල්ලෝ ඉමේජ් එක. ඉතින් දැන් මම කියා දෙන්නේ මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරන්න විදිය. ඔයගොල්ලන්ට මෙන්න මෙතන පේන විදිහට remove pg කියලා තියෙනවා. ඒ කියන්නේ remove background කියන එක. එන්නේ ඒක උඩ එකපාරට ටච් කරගන්න ඕනේ. ඊට පස්සේ වගේ background එක remove වෙනවා. බලමු අපි remove වෙනවද කියලා. ඉතින් යාළුවනේ මගේ බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් වුණේ තාම. ඒ අතරේ මම ඔයගොල්ලන්ට කියා දෙන්නේ මේ ෆොටෝපියා කියන එකේ account එකක් හදාගන්න විදිය මෙන්න මෙතන login කියන එක උඩ එකපාරට ටච් කරලා login with Google කියන එක උඩ එකපාරට ටච් කරගන්න ඕනේ. ඊට පස්සේ නිකම්ම account එකක් හැදෙනවා. ඊට පස්සේ අපි මේක close කරගමු. ඉතින් අපි බලමු දැන්වත් මගේ බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් වෙලාද කියලා. රිමූව් වෙලා තිබ්බේ නැහැ. ඉතින් යාළුවනේ මම ඒක නැති කරා. ඉතින් මගේ කනෙක්ෂන් ප්‍රශ්නයක් නිසා වෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ එහා පැත්තේ තියෙනවා Photoshop වගේම ගොඩාක් tools. ඉතින් මේක Photoshop වලට සමානයි කියලා මම මුලින්ම කිව්වනේ.
ඉතින් ඕගලන්ට ෆොටෝෂොප් එක නැත්තම් මේකෙන් වැඩ කරන්න පුළුවන් චූටි වෙනස්කම් විතරයි ඉතින් තියෙන්නේ මේකේ. ඔයාලට පේනවා ඇති ඉතින්. ඔයාලට මේ උඩින් පේනවා ෆොටෝපෙයා කියලා ෆොටෝපෙයා ඔන්ලයින් එඩිටර් කියලා. ෆොටෝපෙයා ලෝගෝ එක දාලා තියෙන ඉතින් ෆොටෝෂොප් එකෙත් ෆොටෝෂොප් ලෝගෝ එක දාලා ෆොටෝෂොප් කියලා තියෙනවා ඉතින් Adobe Photoshop කියලා. වලට සමාන ඇප් එකක් ගැන ඉතින් මම ඔයාලට ලොකු විස්තරයක් ගෙනාවේ නෑ. ඔයගොල්ලන්ට මට කියන්න ඕනේ ෆොටෝෂොප් වගේම ඇප් එකක් තියෙනවා කියන ඉතින්. මම අදට ගිහින් එන සුබ දවසක්. තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.